ඒ වෛද්‍යවරයාම තමයි මට තව වෛද්‍යවරයෙක් නිර්දේශ කරලා දුන්නේ මෙන්න මේ වෛද්‍යවරයාට යන්න. ඒ වෛද්‍යවරයා තමයි මේ සම්බන්ධ විශේෂඥවරයෙක් විදිහට මට දෙන්න පුළුවන් කියලා. බෙහෙත් වලින් ගොඩක් දාන අමාරු තත්ත්වයක් තියෙන්නේ. අපිට liver transplant එකට යන්න වෙනවා කියලා. ඒක බෑන්ඩින් කරනවා කියලා කිව්වම ගොඩක් කට්ටිය දන්නවා මේක සම්බන්ධ කට්ටිය. එහෙම එකපාරකුත් කළා සියලුම වෛද්‍යවරු සම්බන්ධයෙන් එයාට හසල දැනුමක් තියෙනවා එහෙම තෝරගන්න. liver transplant එක වෙන දවස වැඩකනොත් ඔයාලට බෙහෙත් වර්ග ඖෂධ මොනවා හරි ගන්න ඕනද? එහෙම නැත්නම් ජීවන රටාව ගොඩාක් දේවල් වෙනස් කරගන්න සිදු වෙන්නේ නැති මොන වගේ දේවල් ඒ වෙලාවේ ඔයාලට වෙනස් කරගන්න සිදු ෆිට්නස් තියෙන එක අපි හැමෝටම වටින දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. කොහොමද ඩෝන කෙනෙක් හොයාගන්නකොට ඔයාලට මොන වගේ අභියෝගයකට මුහුණ දෙන්න සිද්ධ වුනේ? පහසුවෙන් හොයාගන්න පුළුවන්කම තිබුණාද? මගෙන් අහුව විදිහට ওই ප්‍රශ්නේ කියන්නේ දැන් කොහොම හරි මේ නායකයෙක් ඔයාලට හොයාගන්න පුළුවන්ද කියලා. මට අත්මාවක් හොයාගන්න එක වහන්සේ ඕල් මට ඒක ඇත්තටම දෙයක් නෙමෙයි කියන එකම තමයි මට තේරුනේ. ඒ කාම්දුරෝ කලින් මේ කිඩ්නි එකක් දීලා තියෙන හන්දා ඒ හාමුදුරුවන්ගෙන් ගන්න බෑ. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තියෙන ඉක්මනින්ම වර්ධනය වන අවයවයක් තමයි මේ අක්මාව කියලා කියන්නේ. ඒක පේෂන්ට් දෙන්නම ඇත්තටම මේ ගොඩාක් ආරක්ෂිතයි මේ වෛද්‍යවරුන්ගේ තියෙන දක්ෂතාවයත් එක්ක. දැන් අක්මා බද්දක් වගේ ශල්‍ය කර්මයකට මුහුණ දුන්න කෙනෙක්ව නිතරම පිට බාහිර පුද්ගලෙක් එක්ක ගැටීමක් සලස්වනවද කොහොමද? මුලදිම මට අතාරින්න වෙන්නේ ගෙදර කට්ටිය. අපි හුස්ම ගන්න එක ඒ ලංස් වල බිත්ති ශක්තිමත් කරගන්න එක ගොඩාක් වැදගත්. ආයුෂ බොහෝ වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක උන් අපි අදත් එකතු වෙලා ඉන්නවා අපේ සුහද කතා බහ ගෙනියන්න. ඉතින් ගිය සාකච්ඡා වටවලදී වගේම මේ සාකච්ඡා වටේදී අපිත් එක්ක ඉන්නවා පැතුම් අයියා. ඉතින් පැතුම් අයියා ආයිබෝවන් කියලා පිළිගන්නවා. ආයිබෝවන්. හොඳයි. ගිය සාකච්ඡා වටේදී අපි කතා කරා කොහොමද රෝගය ඇති වුනේ? ඒ වගේම රෝග ලක්ෂණ මොනවද? මේ හැමදේම අපි පැතුම් අයියා කතා කරා. ඒකත් එක්ක මම දැනගන්න කැමතියි මේ රෝග ලක්ෂණ පහළ වීමත් එක්ක කොහොමද වෛද්‍යවරයෙක් තෝරගන්නේ වෛද්‍යවරයෙක් කරා යොමු වෙන්නේ කියන කාරණාව. ඔව්. මේකෙදී ඇත්තටම සිද්ධ වුණේ අර කලින් මේ ඕගොල්ලන්ට අර වීඩියෝ එකේදී කිව්වා වගේ අපේ පවුලේ වෛද්‍යවරයෙක් හිටියා. එයා තමයි මේ එයා ගාවින් හැම දෙයකම මේ බෙහෙත් කළේ. ඒත් සමහර මේ වෙලාවල් වලද මම බෙහෙත් ගන්න ගියාම එයා බලලා එහෙම කියනවා ඔයාගේ ඇස් එහෙම කළු වෙලා මේ දැන් සමහර ඒවට ගියාම කියනවා මේම කියලා. ඊට පස්සේ එයා දුන්නා මේ වෛද්‍ය වාර්තා ටිකක් අපි අරගෙන බලමු මේකේ තත්ත්වය මොකද කියලා. මෙහෙම නිකන් වෙන්න බෑ මොකක් හරි හේතුවක් තියෙන්න එපා කියලා. ඊට පස්සේ ඒ වෛද්‍යවරයා මේ ඒ වෛද්‍ය වාර්තා කීපයක් අරගෙන එන්න කියලා මේක ලියලා දුන්නා. ඊට පස්සේ අපි මේ වෛද්‍ය වාර්තාවත් අරගෙන ඊට පස්සේ ගියාම ඊට පස්සේ ඒ සෑහෙන කාලයක් ඒ වෛද්‍යවරයාත් මට බෙහෙත් කළා. ඊට පස්සේ එයා කිව්වා මේකට දැන් එයාට කරන්න අමාරුයි. එයා ඊට වැඩිය ඒ සම්බන්ධයම මේ කරන ඒකට අදාළ ඩොක්ටර් කෙනෙක් තෝරගන්න කියලා. එතකොට ඒ වෛද්‍යවරයාම තමයි මට තව වෛද්‍යවරයෙක් නිර්දේශ කරලා දුන්නේ මෙන්න මේ වෛද්‍යවරයාට යන්න. ඒ වෛද්‍යවරයා තමයි මේ සම්බන්ධ විශේෂඥවරයෙක් විදිහට මට දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මට ඒ වෛද්‍යවරයා ගාවට යන්න ලියලා දුන්නා. ඊට පස්සේ ඒ වෛද්‍යවරයා ගාවට මම ගියා. ගිහිල්ලා දැන් සැලකිය යුතු කාලයක් බෙහෙත් කළා. මාසයක් දෙකක් තුනක් විතර වගේ ගිහිල්ලා ලංකාවේ මේ තීච්ච හොඳම බෙහෙත් වර්ග වගේ ලියලා තිබුණා ඒ වෛද්‍යවරයා. ඉතින් අපි අරගෙන බෙහෙත් බීලා බැලුවා මොනවාද ඒ තියෙන මේකට අඩු වෙලාද කියලා තමයි ඇත්තටම බැලුවේ. ඊට පස්සේ වෛද්‍යවරයා ගාවට ආයි වාර්තා අරන් ගියාම ඒ වෛද්‍යවරයා කිව්වා දැන් ගොඩක් අඩුයි අපි බෙහෙත් දිගටම කන්ටිනියු කරමු කියලා. එහෙම
මාස 3-6 වගේ එහෙම කාලින් කාලට ගියා. ඊට පස්සේ දැන් ආයි මේ ඒ රිපෝට්ස් ඔක්කොම කියනවා ආයි මේක කරන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ, බෙහෙත් වලින් ගොඩක් දාන්න අමාරු තත්ත්වයක් තියෙන්නේ, අපිට liver transplant එකට යන්න වෙනවා කියලා. ඊට පස්සේ දැන් මාස 6කට විතර වගේ පස්සේ ඊට පස්සේ දිගටම වගේ කිව්වා මෙම අමාරුයි, මේ එකම විකල්පේ මේ ට්‍රාන්ස්ප්ලාන්ටයක් කරන එක තමයි කියලා. ඊට පස්සේ දැන් ඒ වෛද්‍යවරයා ගාවට ගිහිල්ලා ඊට පස්සේ සමහර වෙලාවල් වලදී මේ දන්න කට්ටිය දන්නවා මේක ඇතුලේ හැදෙනවා මේ ගෙඩි වර්ගයක්. ඒ ගෙඩි වර්ගය තද්දට අල්ලලා දානවා ඒක පිපිරයි කියන බයට, පිපිරිලා ලේයයි කියන බයට මේ ඒක බෑන්ඩින් කරනවා කියලා කිව්වම ගොඩක් කට්ටිය දන්නවා මේක සම්බන්ධ කට්ටිය. එහෙම එකපාරකුත් කළා. කොහොම හරි කල් ගියා මිසක් අපිට මේක කරගන්න හම්බුන්නේ මේ මොනවාද මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක. කොහොම හරි අවුරුදු 3ක් විතර වගේ ගත වුණා. ගත වෙලා ඊට පස්සේ මේකෙන් දැන් එක්කෝ මේක කරන්න ඕනේ, නොකරන්න නැත්නම් නවත්තන්න ඕනේ, මොකක් හරි දෙකේ එකක් කරන්න ඕන අන්න මම වයිෆ් එක කතා කරලා කිව්වා මේක අපි කරන්න බලන්න ඕනේ. මේ ඉක්මනට මොකද අපිත් මේ කියන්නේ කාලේ බොරු අවුරුදු 3ක් ගත වුණා. වේදනාව අඩුවකුත් නැහැ. ඔව්. වියදමේ අඩුවකුත් නැහැ. මානසික අඩුවකුත් නැහැ. මට අර සාමාන්‍ය ජීවිතයක් ගත කරන්නත් බෑ. ඒ හන්දා මේ මම එයාට කිව්වා මෙයා තමයි ඇත්තටම මගේ සියලුම වෛද්‍යවරු සම්බන්ධයෙන් එයාට හසල දැනුමක් තියෙනවා එහෙම තෝරගන්න. කොහොම හරි එයා තමයි ඇත්තටම දැන් මේ මගේ ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරපු වෛද්‍යවරයාව තෝරගත්තේ, හොයාගත්තේ. ඉතින් ඒක ගොඩාක් වැදගත් වුණා. මේ ඉතින් ඒ වෛද්‍යවරයාව තෝරගන්න ලැබීම, එතකොට අපිට එතනින් ඒ වෛද්‍යවරයා ඇත්තටම මට සාමාන්‍ය හැම වෛද්‍යවරයෙකුටම මොනවා හරි දෙයක් කරන්න එයාටත් අවශ්‍ය කරන මේ රිපෝට්ස් ගන්න තියෙනවානේ. ඉතින් ඒ වගේ සියලු රිපෝට්ස් එයාට අවශ්‍ය ටික අරන් දෙන්න කියලා ඒ බල්ලා කිව්වා අපි මේක කරමු කියලා. ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරමු. මේ මට ඉතින් ලෑස්ති වෙන්න ඉතින් බය වෙන්න දෙයක් නැහැ කියලා මේ හරි විශ්වාසයෙන් මට කතා කළා. ඉතින් මං ඒ දැකපු විශ්වාසයත් එක්ක මම මේක කරන්න තීරණය කළා. හොඳයි. ඒකත් එක්කම මේ මම දැනගන්න කැමති පැතුමයි දැන් මේ හැම පරීක්ෂණයකටම පස්සේ ඔයා දැනගන්නවා මේක ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් දක්වා යනවා, මා බද්ධ කිරීමක් දක්වා යන රෝගයක් වෙලා තියෙනවා කියන එක දැනගන්නවා. එතකොට ලිවර් ට්‍රාන්ස්ප්ලාන්ට් එක වෙන දවස වෙනකනොත් ඔයාලට බෙහෙත් වර්ග ඖෂධ මොනවා හරි ගන්න උනාද? එහෙම නැත්නම් ජීවන රටාවේ ගොඩාක් දේවල් වෙනස් කරගන්න සිදු වෙන්නේ නැති මොන වගේ දේවල්ද මේ වෙලාවට ඔයාලට වෙනස් කරගන්න සිදු වුනේ? ඔපරේෂන් එක වෙනකන් වෛද්‍යවරයා නිර්දේශ කරන බෙහෙත් වර්ග වගේ තියෙනවා. ඒ ටික ඒ කියන්නේ ඔපරේෂන් එක දක්වා මගේ තත්ත්වය නඩත්තු කරගන්න මේ දෙන බෙහෙත් වර්ග ටිකක්. අනිත් එක මං කරගෙන ආපු විදිහටම ෆිසිකලි මට ලෑස්ති වෙන්න මං මේ එදිනෙදා කරන ව්‍යායාම ඒවා ටික හරියටම කරලා මේ ඒ කියන්නේ මේකෙන් මොනවාද ඉක්මනට රිකවර් වෙන්න පුළුවන්, ඔපරේෂන් එකෙන් පස්සේ ඉක්මනට රිකවර් වෙන්න පුළුවන් විදිහට ශරීර සෞඛ්‍ය ඒ කියන්නේ මේ ශරීර ශක්තිය මේ එක දිගට පවත්ව ගන්න කියලා. ඉතින් මම ඒක රඳා පවත්ව ගන්න ගොඩාක් කැප වුණා. මේ ඉතින් ඒක බොහොම වැදගත් මේ ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරන කෙනෙකුට මේ ඒ ඔපරේෂන් එකේදී වෛද්‍යවරුන්ට හරි පහසුවක් වෙනවා අපි මේ අපේ මොනවාද ශරීර ශක්තිය එක මට්ටමක තියාගෙන ඉන්න එක.
ඉතින් ඒක මේ දැන් සාමාන්‍යයෙන් ඔපරේෂන් එක කරන කෙනෙකුට නෙමෙයි නිකන් කෙනෙකුටත් එහෙම කරන එක ගොඩාක් ෆිට්නස් තියෙන එක අපි හැමෝටම වටින දෙයක්. අත්‍යවශ්‍ය දෙයක්. අනිවාර්යයෙන්. ඉතින් ඒක තමයි මාව මං හිතන්නේ ගොඩක් වෙලාවට ගන්න හේතුවක්. තව මං හිතන්නේ අපේ වෛද්‍යවරයාත් සමග කට්ටිය හිටියත් මං හිතන්නේ මාව තෝරගන්න හේතුව ඒක වෙන්න ඇති. ඒ කියන්නේ අපිට රෝගයක් වැළඳෙනවා නම් අපි ඒ රෝගේ සුවපත් වෙන්න අපි පුද්ගලිකව එවෙනුවෙන් කැප වෙන්න ඕනේ, මහන්සි වෙන්න ඕනේ. මානසික සහ කායික සෞඛ්‍ය කියන දෙකම අපිට ෆිට් කියන තැන ඉඳගෙන අපි ජීවිතේට මුහුණ දෙන්න ඕනේ. ඉතින් ඒකත් එක්ක මේ මම දැනගන්න කැමති පැතුමයියගෙන් අක්මා බද්ධයක් කියන එක දේ අපි කතා කරනකොට රෝගියා ගැන විතරක් කතා කරලා බෑ. එතකොට වෛද්‍යවරයා ගැන විතරක් කතා කරලා බෑ. අනිවාර්යෙන් කතා කරන්න ඕන කෙනෙක් තමයි මේ අක්මා දායකයා කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි වචනෙන් කියනවා පැතුමයි ඩෝන කියලා. ඉතින් ඒකත් එක්ක කොහොමද ඩෝන කෙනෙක් හොයාගන්නකොට ඔයාට මොන වගේ අභියෝගයකටද මුහුණ දෙන්න සිද්ධ වුනේ? පහසුවෙන් හොයාගන්න පුළුවන්කම තිබුණාද? ඔය ප්‍රශ්නෙම ඇහුවා මේ මගෙන් ඉස්සල්ලාම මේ ඔය දැන් අපි කතා කර මේ අපේ ලංකාවර පළවෙනි ශල්‍ය කර්ම කරපු වෛද්‍යවරයා මගෙන් ඇහුවා ඔය විදිහටම ඔය ප්‍රශ්නේ කියන්නේ දැන් ඔක්කොම හරි මේ දායකයෙක් ඔයාට හොයාගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මං දැන් අවුරුදු සාමාන්‍යයෙන් 20 ගාණක් ව්‍යාපාරික සම්බන්ධකම් එක්ක ඉන්න මිනිස්සෙක්. ඒ වගේම මම ගොඩක් යාළුවෝ ඇසූ පිරු තැන් වල පුද්ගලයෝ ආශ්‍රය කරපු කෙනෙක්. ඉතින් මට ඇත්තටම තීච්ච සමාජ සම්බන්ධතාවත් එක්ක මම ඇත්තටම හිතුවේ මට මේක පුදුම පහසු දෙයක්. يعني මට අක්මාවක් හොයාගන්න එක once all මට ඒක ඇත්තටම දෙයක් නෙමෙයි කියන එකම තමයි මට තේරුනේ. ඉතින් මම කිව්වා මට තියෙන සම්බන්ධතාවත් එක්ක මට නම් ඕක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. හැබැයි මගේ වාසනාව කියන්නේ මම මේ අන්තිමට මේ Facebook එකේ දැම්ම මගේ පණිවිඩේ මෙහෙම මේ අවශ්‍යයි කියලා මම හිතුවා කෝල්ස් දෙයි ඇහෙන්න කියලා වෙනම නම්බරයකුත් අරගෙන තියලා මම ඒක වෙනම ෆෝන් එක දාලා තියලා හදිස්සියෙම මට මගේ ෆෝන් එකට ආන්සර් කරගන්න බැරි තරම් මගේ නම්බර එක දුන්නොත් මේ බැරි වෙයි කියලා අර ආන්සර් කරලා තියම විශ්වාස කරන්න නංගි එක කෝල් එකයි ආවේ. ඉතින් ඒ මේ හාමුදුරු නමක් අදටත් මේ ඒ හාමුදුරන්ට ස්තුතිවන්ත වෙනවා. ඒ හාමුදුරුවන්ගෙන් ගන්න බැරුව ගියා. ඒ හාමුදුරුවෝ කලින් මේ මොනවාද මේ කිඩ්නි එකක් දීලා තියෙන හන්දා ඒ හාමුදුරුවන්ගෙන් ගන්න බෑ. ඉතින් එහෙම ලංකාවේ නීති රෙගුලාසි වගේක් තියෙනවා. දෙන්න එතකොට දායකයෙක් අපිට හොයාගන්න සෑහෙන මහන්සි වුණා. ඊට පස්සේ අපි දන්න දායකයෙක් ඒ කියන්නේ අපිට පවුලට හිතවත් කෙනෙක් මේ ඒ කාර්ය මේ කළා. ඉතින් එයාගේ පුද්ගලිකත්වය රකින්න ඕන හන්දා මේ මම එයාගේ විස්තර මෙතන කතා නොකර ඉන්න. ඉතින් දැන් ඇත්තටම මේක ලොකු කාර්යයක් තියෙන්නේ දායකයන් ගතේ. ඒ කියන්නේ දායකයට හරි ඉක්මනට මේ පුළුවන් මේ රිකවර් වෙන්න. මොකද එයාගේ liver එක හරි ඉක්මනට වර්ධනය වෙනවා. සාමාන්‍යයෙන් අපේ ශරීරයේ තියෙන ඉක්මනින්ම මේ වර්ධනය වන අවයවයක් තමයි මේ අක්මාව කියලා කියන්නේ. ඒක හරි වේගෙන් දවස් 10ක් 15ක් වගේ යනකොට සාමාන්‍යයෙන් 70ක් 80ක් වර්ධනය වෙනවා. ඉතින් දැන් වර්ධනය වෙන්නේ නැති කෙනෙක් නම් වර්ධනය වෙන්නෙම නැහැ. ඒ කියන්නේ ඒක සවු මේ අපි හිතමු ඩැමේජ් වෙච්ච කෙනෙකුට එහෙම වර්ධනය වෙන්නේ නැහැ. නැත්නම් නිරෝගී කෙනෙක්ගේ එහෙම අක්මාවෙන් කොටසක් අරගත්තට එයාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද පළවෙනි කාරණේ මේ ඒක හරි ඉක්මනට මේ වැවෙන නිසා අපිට කාරණා කීපයක් හැබැයි තියෙනවා. මේ මොනවාද අපිට
ඇත්තටම ලංකාවේ තියෙන මේ පහසුකම් එක්ක මේ ආරක්ෂාව කියන එක අපිට සාතික වෙන්න පුළුවන්. මොකද මම ඒක ප්‍රායෝගිකව අත්විඳා. ඒ කියන්නේ මට වගේම සැලකිල්ලක් මේ මොනවාද දායකයටත් හම්බුණා. ඒක මම මගේ මේ ඇස් දෙකෙන්ම දැක්කා. අනිත් එක මේ කියන්නේ ඒ කියන්නේ මේ එතන ඉන්න මේ කණ්ඩායම අර තමන්ගේ සහෝදරයෙකුට සහෝදරියකට යමක් වුණා වගේ තමයි වැඩ කටයුතු කරන්නේ. හැම දෙම හොයලා බලලා මේ ඒවා හරි අකුරටම කරලා ඒ කියන්නේ ලෙඩාව පැය ගණන් පරිස්සම් කළා, දවස් ගණන් පරිස්සම් කළා මේ ඒ කියන්නේ එතනින් එළියට යනකම්ම පුදුම වගකීමකින් තමයි වැඩ කරන්නේ. දායකයාත් මේ ග්‍රාහකයාත් දෙන්නම අපේ වචනෙන් කියනවා ඩෝන පේෂන්ට් දෙන්නම ඇත්තටම මේ ගොඩාක් ආරක්ෂිතයි මේ වෛද්‍යවරුන්ගේ තියෙන දක්ෂතාවයත් එක්ක. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. එකත් එක්ක මම දැනගන්න කැමතියි පැතුම් අයියේ ශල්‍ය කර්මයට මුහුණ දුන්න අවස්ථාව ගැන මතකයක් තියෙනවද? ශල්‍ය කර්මයට එක්කගෙන යනකම් උදේ මාව ගත්තේ. උදේ අරගෙන යනකොට මට කලින් මට පොඩ්ඩක් පැය කීපයකට කලින් දායකයා ඇතුළට ගත්තා. ඊට පස්සේ පැයකට දෙකකට පස්සේ මාව ඇතුළට අරගෙන ගියා. මං සාමාන්‍ය මාව ගොඩක් මේ මොනවාද මට තුවාල වෙලා මං තියටර් වලට මං එච්චර මේ බය මිනිසෙක් නෙවෙයි. ඉතින් මට එහෙම වෙලා තියෙන හන්ද ගෙදර වගේ තියටර් පුරුදු කෙනෙක්. ඉතින් කීප සැරයක්ම මේ ගිහිල්ලා තියෙන හන්ද මේ මට ඒක ලොකු මේ එකක් වුණා. ඒත් දැන් මේක දන්නවා ඊට වැඩි මේජ කතාවක් කියලා. මේ ඉතින් මම ඇත්තටම මේ එතනට එක්කගෙන ගිහිල්ලා එතන සාය ඇත්තටම මේ වෙලාව මතක් කරන්න ඕනේ සාත්තු සේවකයෝ මේ ඒ නර්ස්ලා මාස්ටර්ස්ලා ඒ සියලුම දෙනා එක්කෙනෙක් වගේ පුදුම දායකත්වයක් දුන්නා. ඒ ඇතුළට එක්කගෙන යනකම් ඒ ඇතුළට එක්කන් ගිහිල්ලා ඒ හිටපු නිර්වින්දනයට මේ එකතු වෙච්ච ඩොක්ටර් මට දැන් හොඳට මතකයි වෙල මාත් එක මේ අර මේ ඡායාරූපිකුත් අරගත්තා. අපි මේකලත් සාර්ථකව කරමු ඔයා ඉන්නව නේද අපිත් එක්ක කියලා මේ මාව ඇත්තටම දිරිගන්නවලා මේ යව්වේ. ඉතින් ඇත්තටම එතනින් පස්සේ මට මේ දවස් ගානක් යන දවස් දෙකක් විතර වගේ යනකම් මට දැනෙන්නේ නැහැ කිසිම දෙයක්. ඒ කියන්නේ මං පැය 48ක් වගේ යනකම් මට වේදනාවක් දැනෙන්නේ පැය 48ක් යනකම්. ඒ කියන්නේ මට තේරෙන්නේ නැහැ කිසිම දෙයක්. ඊට පස්සේ තමයි මට දැන් ඊට පස්සේ සිහිය ඇවිල්ලා දවස් දෙකක් තුනක් විතර යනකම් තියටර් එක ඇතුලේ හිටියා. එතනදී අතරම සියලුම මේ මාස්ටර්ලා ඒ සියලුම කෙනා මගෙත් එක්ක මගේ වේදනාව දරාගත්තා. ඉතින් ගොඩක් වෙලාවට දැන් මම දන්නේ අරගොල්ලෝ ඇවිල්ලා කතා කරලා තියෙනවා. ගොඩක් වෙලාවට මම ඒ දන්නේ නැහැ. හැබැයි මට මතකයි මම මේ ඒ කියන්නේ සම්පූර්ණ මතක නැහැ. එතනින් පස්සේ සිද්ධි ටික ඉතින් මට මතකයි. අරගොල්ලොත් එක්ක ඉතින් මේ විස්තර ඉතින් කතා බහ කරලා මොකද උනේ කියන එක මේ ඉතින් මම දන්නවා දැන් ඉතින්. ඉතින් ඇත්තටම මේ ඊට පස්සේ තමයි මේ ඊළඟට මේ ඒ කියන්නේ තව වෝඩ් එකක් තියෙනවා. ඒක ස්පෙෂල් වෝඩ් එකක්. ඒකට තමයි ඊට පස්සේ දාන්නේ. ඒකේ දවස් 10ක් ඉන්න ඕනේ. ඒ දවස් 10 ඇතුළත දැන් පුළුවන් තරම් ඒ කියන්නේ අපි නැකිටලා ඇවිදලා ඒ කරන්න ඕන වැඩ කොටසක් තියෙනවා. එතනින් තමයි ඉතින් අපි කොච්චර කාලයක් හොස්පිටල් එකේ ඉන්නවද ඉක්මනට ගෙදර එනවද කියලා තීරණය වෙන්නේ. පැතුමයි මම අමතර ප්‍රශ්නයක් මේකත් එක්කම අහන්න කැමතියි. දැන් සාමාන්‍ය රෝහලක් ගත්තාම
දවසට වේලාවන් 3ක් තියෙනවා රෝගීන් බලන්න එන්න පුළුවන් අපිට. පවුල කෙනෙක්ට එන්න පුළුවන්. එතකොට දැන් අක්මා බද්දක් වගේ ශල්‍ය කර්මයකට මුහුණ දුන්න කෙනෙක්ව නිතරම පිට බාහිර පුද්ගලෙක් එක්ක ගැටීමට සලස්වනවද කොහොමද? ඒකත් මට පොඩි විස්තරයක් දැනගන්න පුළුවන්. නෑ ඇත්තරම නෑ. ඒ කියන්නේ දැන් මේකදී මේ ප්‍රධානම කතන්දරේ ජීවිත අවදානම තියෙන්නේ පළවෙනි පැය 5. පළවෙනි පැය 5 ජර්ම්ස් යන්නේ නැති වෙන්න පුළුවන් තරම් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ පැය 5 පැය 24 ඒ වගේ කාලය අතරතුර ඇත්තටම ඉන්නේ තියටර් එකේ මේ ආශ්‍රිත ප්‍රදේශවල හන්දා එතනදී මේ කවුරුත් අපිට ගැටෙන්නේ නැහැ. ඒ එන්න තියටර් එක ඇතුළට එන්නෙත් වෛද්‍යවරු සහ ඒ මාස්ටර්ස්ලා නර්ස්ලා ඒ සියලුම කට්ටිය මේ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වෙනම ඇඳුම් කට්ටල තියෙනවා. ඒ ඇඳුම් කට්ටල ජීවාණුහරණය කරලා තියෙන්නේ සියලු උපකරණ සියලුම දේ ජීවාණුහරණය කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි ප්‍රධානම කාර්යය. ඒගොල්ලෝ අපිව ඒ පළවෙනි පැය 5 බලා ගන්න ඊට පස්සේ තමයි පැය 10 ඔහොම දවස් 2 වෙනකන් ඊට පස්සේ අපිව දානවා ඊළඟ තව වෝඩ් එක කිව්වට ඇත්තටම ඒකත් මේ තියටර් එකටම සම්බන්ධ කොටසක් මේ ඒකේ කට්ටිය ගොඩක් නැහැ මේ ඔය ලිවර් කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් කරලා එන පේෂන්ට්ලා තමයි ඒකේ දාලා තියන්නේ ඒක විශේෂයි. ඒ කියන්නේ ඒකටත් කවුරු කාටවත් ඇතුල් වෙන්න බෑ. එතකොට ඒ ඇතුල් වෙන්න කලින් අපි කෙනෙක් සූදානම් කරලා තියන්න වෙනවා දවස් 14ක් ඒක ඇතුලේ ඉන්න ලෑස්ති කරලා එක්කෙනෙක් විතරක්. ඒ ඇතුළට එන්න දෙන්නේ. ඊට පස්සේ වෛද්‍යවරු පවා එනවනම් එන්නේ ඒගොල්ලෝ වෙනමම අර ජීවනය හරණය කරපු ඇඳුමට උඩින් තව ඒගොල්ලෝ මේ ඔය දාන්න තියෙන ඔය ග්ලව්ස් වගේ ඒප්‍රන් වගේ දේවල් දාලා මේ හැට්ස් ඔක්කොම දාලා තමයි එන්නේ. නැත්තම් ඇතුළට එන්න දෙන්නේ නැහැ. කොහොමදත් පිටගෙන අපේ ගෙදර මේ වයිෆ් තාත්තද එහෙම කියලා දාලා නැහැ. කිසිම කෙනෙකුට එන්න දෙන්නේ නැහැ. එතන වීදුරුවක් තියෙනවා. එතනින් බලලා අපිට මේ කතා බහ කරන්න පුළුවන්. ඒ ඇරෙන්න මේ ඇතුළට එන්න දෙන්නේ නැහැ. හොඳයි. ඒකත් එක්ක පැතුමයි මම තව දැනගන්න කැමතියි සත්කමින් පස්සේ සංකුලතා මොන හරි ඇති වුණාද? එහෙමත් නැත්නම් සංකුලතා මුකුත්ම නැතුව ඖෂධ ටික අරගෙන හොඳට එදිනදා වැඩ කටයුතු කරගෙන ඉන්න පුළුවන්ද? මම මේ අහන්නේ අර දවස් 14න් පස්සේ ජීවන රටාව මොන වගේද කියන එක. ඔව්. මේ ඒක එතනින් පස්සේ තමයි වැදගත්. දැන් මොකද අත්තනට වෙනකන් අපිත් එක්ක ඉන්නවා මේ ඒ කියන්නේ මං ගත්තොත් ජාතික රෝහල වෛද්‍යවරු කණ්ඩායම් ටික නර්ස්ලා කණ්ඩායම් ටික කාර්ය මණ්ඩල සහාය සියලුම දේ එතන තියෙනවා. එතනින් එළියට ආවයින් පස්සේ කිසි දෙයක් නැහැ. එතකොට අපි එතකොට එතනින් එහාට තමයි පරිස්සම් වෙන්න ඕනේ. දැන් මම මගේ කාමරේ මම වෙනමම හදාගත්තා. මේ ඒ කියන්නේ දැන් පුළුවන් නම් කරගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද AC එකක් පොඩක් හයි කරගන්න කියලා කියන්නේ අර අපේ මොනවාද අර දාඩියත් එක්ක මේ අර එක පැත්තට ඉන්නකොට මේ ෆංගස් හැදෙන්න පුළුවන් නිසා පුළුවන් නම් AC එකක් හයි කරගන්න කියනවා. අනිත් එක නිතරම හැම කියන්නේ පුළුවන් තරම් පිරිසිදු කරලා ටවල් කීපයක් ඒ වගේ මම ඇඳුම් කීපයක් හොඳට හෝදලා අයන් කරලා තමයි අඳින්නේ. නැත්තම් ඒ ඇඳුම් අඳින්න දෙන්නේ නැහැ. ඒක මේ මම අහනවා ආයෙත් අතරමැදි මම ප්‍රශ්නයක් අහනවා ජීවිත කාලෙටම ඔහොමද එහෙම නැත්තම් ඒ දවස් කීපෙද? නෑ. ඇත්තටම ඒ කියන්නේ මේ වගකීම තියෙන වෛද්‍යවරයා ගත විතරක් නෙවෙයි. වෛද්‍යවරයාගේ කාර්යභාරය කරලා ඉවරයි. ඊට පස්සේ තියෙන අපේ අතේ වගකීම. එතකොට දැන් අර කවදාවත් පොල් එකක් දීලා බලපු නැති මිනිස්සු එන්න try කරන්නේ ඔන්න ඔය වෙලාවේ. හරි ඒක එතකොට අපිට
ඒ මිනිස්සුන්ව ගෙට්ට ගත්තොත් අපි පරාදයි. ඒ කියන්නේ මේ අපි වෙන සෙන්සිටිව් වෙලා හරි කමන්නේ මගේ අහවලාගේ අහවලානේ ඔය එන්න දෙමු කියලා එහෙම ගෙන්න ගන්නේ නැතුව අපි හරියට කරන වැඩේ හරියටම මේ කරලා පරිස්සම් වෙලා පිට කට්ටිය ගෙන්න ගන්නේ නැතුව අපි එළියට යන්නේ නැතුව ඒ කියන්නේ මුලදිම මට අතාරින්න වෙන්නේ ගෙදර කට්ටිය. මට සහයෝග දෙන්න කෙනෙක් තියාගෙන එයා නිතරම පිරිසිදු වෙලා ඒ කියන්නේ එයාගේ සැනිටයිස් පාවිච්චි කරලා සබන් දාලා තෝදලා මේ එයාට ඒප්‍රන් ඒවා එහෙම දීලා ඒවා සියලුම දේ එයාට දීලා තමයි මොකද මේක දැන් ජර්ම්ස් නොයවා පරිස්සම් කරගන්න තරමට තමයි මේ සිද්ධිය තියෙන්නේ. ඉතින් දැන් අච්චර වෛද්‍යවරයා කොච්චර මහන්සි වෙලා මේක කරලා දුන්නත් වැඩක් නැහැ. එතනින් එහාට අපි අරක මේ අසාර්ථක කරගන්නවා නම් එහෙම මහා කාලයක් අපිට කරන්න නැහැ. එතකොට අපි දැන් දවස් 10ක් 14ක් වගේ ස්පිරිතාලෙන් ආපුවාම එතනින් ඉඳලා තව දවස් සාමාන්‍යයෙන් දවස් 21කින් වගේ තමයි මේ මැහුම් වගේ අයින් කරන්න තියෙන්නේ. එතකොට මැහුම් අයින් කරනකම් අපි නියමිත වෙලාවට යන්න ඕනේ, බෙහෙත් දා ගන්න ඕනේ. ඒ කාර්යයන් හරියටම කරන්න ඕනේ. මේ දැන් ගොඩක් වෙලාවට ඒකට පළපුරුදු කෙනෙක් අපිට තියාගන්න වෙනවා. මොකද නිතර මෙතන යන්න එන්න බෑනේ. අපි ගෙදර වුණත් හදාගන්න ගත්තොත් එතනින් එළියට යන්න නැතුව ඊට පස්සේ දැන් ඒ දවස් 21 ගියන් පස්සේ අපිට පොඩ එතකොට දැන් අපිටත් තේරෙනවා මේක කරන්න ඕනේ කොහොමද නොකරන්න ඕනේ වැඩ ටික මොනවද කියලා. ඊට පස්සේ දැන් මම එහෙමනම් කළේ කෑම කන ඒවා සියලුම දේ ඔක්කොම ඒක ඇතුළට බෙහෙත් ඔය සියලුම දේ මගේ කාමරය ඇතුළට ගත්තා. ඉතින් එතකොට මට කිලුටු ටික විතරක් එළියට දීලා ආයි අලුත් ටික අරගෙන එහෙම කරගෙන කොහමරි මාස 3ක් වගේ යනකම් අපිට පරිස්සම් වෙන්න පුළුවන්. මාස 2ක් යනකොට ඇති. දෙකක් මාරක් වගේ. මොකද මම ඇත්තටම මහන්සි වුණා. මම වගේම තව කෙනෙකුට මහන්සි වෙන්න පුළුවන් නම් හරියටම නැගිට ගන්න පුළුවන්. මේ දැන් මම පළවෙනි පැය කීපකදී ඇත්තටම මගේ වෛද්‍යවරයා මාව නැගිට්ටෙව්වා. ඉතින් නැගිටලා ඉතින් මේක දැන් ඔයා කරන්න ඕනේ කියලා මම ඊට පස්සේ නැගිටින්න හැම වෙලාවකම මම බැලුවේ ඇවිදින්න. ඇවිදලා ඇඳෙන් බැහැලා ඇවිදින්නම තමයි. බැලුවේ ඇඳට වෙලා හිටියොත් අපි ගොඩක් ෆේල්. අපි නිදාගන්න අපිට ඕනේ. ඒ නිදාගන්න වෙලාවෙ නිදාගෙන අනිත් හැම වෙලාවෙම පොඩ්ඩක් ඇවිදලා පුටුවෙන් වාඩි වෙලා එහෙම කරලා තමයි මේ නැගිට්ටේ. ඉතින් ඒක මොනවාද හොස්පිටල් එකෙන් ගෙදර ආවයන් පස්සෙත් ඒ විදිහටම අනිත් එක ෆිසියෝതെරපි වල කාරණා කීපයක් තියෙනවා. ඒ උගන්වනවා සාමාන්‍යයෙන් එක්සර්සයිස් කීපයක්. ඒක සුළුවට තකන්න එපා. ඒක අත්‍යවශ්‍ය කාරණා ටිකක්. මොකද ඒ ටිකෙන් තමයි අපේ ඇඟට හම්බෙන එකම ව්‍යායාමය. දැන් අනිත් කාරණාව මේ ඉතින් මොනවාද මේ ඒ ව්‍යායාම ටික අතරතුර තව මේ දෙනවා අපිට අපේ මේ ලන්ස් වලට මේ මොනවාද ලන්ස් වල බිත්ති ශක්තිවත් වෙන්න මේ පොඩි උපකරණයක්. ඒ උපකරණයට හයියෙන් අර පිඹලා අපේ හුස්ම ලෙවල් එක මේ බ්‍රීතිං එක්සර්සයිස් එකක් තියෙනවා. ඒක මේ උපකරණයක් එක තියෙන්නේ. අපි ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද මේකෙන් එන්න පුළුවන් දැන් ඔය ඇහුනේ සංකූලතා එනවනම් එන්න පුළුවන් ප්‍රබලම කාරණේ තමයි ඊළඟට මේ මොනවාද ලන්ස් වල තියෙන මේ කියන්නේ ලන්ස් වල හැදෙන මොනවාද රෝග තියෙනවා. ඒවට තමයි මේක තල්ලු වෙන්න පුළුවන්. ඒ හන්දා අපි හුස්ම ගන්න එක ඒ ලන්ස් වල බිත්ති ශක්තිමත් කරගන්න එක ගොඩාක් වැදගත්. ඉතින් ඒ ටික කරගත්තාම අපිට ඕනනම් මාස 3ක් වගේ යනකොට හොඳටම නැගිට ගන්න පුළුවන්. හොඳයි.
ඒ කියන්නේ රෝගියා විතරක් නෙමෙයි පවුලේ ඉන්න ඔබ උනත් යම් කාලයක් යනකම් අනිවාර්යෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ. එතකොට රෝගියා ඔබ සතුව ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඔබ හිතවතෙක් වෙන්න පුළුවන්. එයා ආපහු සාමාන්‍ය ජීවිතයකට එන කාලය ඊටමත් කෙටි කරගැනීමේ හැකියාව තියෙනවා. පැතුමයි මම තව දෙයක් අහන්න කැමතිද? ලංකාවේ ඕන තරම් රෝගීන් ඉන්න පුළුවන්. මේ රෝගී තියෙනවා. නමුත් හරි දැනුමක් නැහැ, සත්කමකට වාජනය වෙන්න, ඒ ගැන දැනුවත් භාවයක් නැතුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බය වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණා එක්ක රෝගිය තියෙන කෙනෙක්ට මොන වගේ පණිවිඩයක්ද අවසාන වශයෙන් දෙන්න කැමති? ඔව් ඇත්තටම ඒ කියන්නේ මට මේක දැන් මට මේකේ කාරණ ඔයගොල්ලන්ට පැතිකඩවල් දෙකක් තුනක් පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ මම මේක මොනවාද ඔපරේෂන් එකට කලින් මං හිටපු විදිහයි ඔපරේෂන් එක කරලා හිටපු විදිහයි දැන් ඉන්න විදිහයි. දැන් අපිට ඔපරේෂන් එකට කලින් ඇත්තටම මේ කිසිම ඒ කියන්නේ කිසිම වැඩපලක් කරගන්න පුළුවන් තත්ත්වයක තිබුණේ නැහැ. ඒක මම දන්නේ නැහැ අනිත් අයට එනවාද කියලා. මට එහෙම සාමාන්‍යයෙන් ආව මගේ සම්පූර්ණම මාව කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඩ්‍රග්ස් කන්න කෙනෙක් වගේ පෙවුනේ. ඒ කියන්නේ එච්චරට මූණවල් කළු වෙලා ඇස් කළු වෙලා මේ මේ හරියට පාරේ යන්න බෑ. ඒ වගේ නිකන් අධික ලෙස මන් දන්නේ මේ දැන් ඔය අරක්කු බොන්න දැන් මේ ඔය බොන්න නැත්තම් මේ ඔය ඔයාට ඔහොම වෙලා තියෙන්නේ කියලා අහනවා. එතකොට ඒගොල්ලන්ගේ හිතේ මේ මම වෙන මොන හරි මත්ද්‍රව්‍ය જાතියක් පාවිච්චි කරනවා කියලා දැන් ෆිසිකලි ඇත්තට පිටින් බලපුවම පේන්නේ එහෙම. දැන් මම එහෙම සමහර වෙලාවට අහලා තිනවා. ඇත්තටම මේ කාලේ දැන් මට ඒකට කේන්ති ගියාට ඇත්ත තත්ත්වය ඒක තමයි. ඉතින් මට ඊට පස්සේ මේ දැන් මට තේරුණා මේකත් එක්ක යන්න අමාරුයි. ඒ කියන්නේ හරියට කිසිම දෙයක් කරගන්න බෑ. එන්නේ අමාරු මේ ඒ කියන්නේ කන බොන දෙයක්වත් හරියට ඇඟට අල්ල කරලා එහෙම හිටින්නේ නැහැ. ඉතින් ඒ අමාරු ටික විඳගෙන ඉන්නවට වැඩිය ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දැන් ඇඟිලි පුරුක්කක්කවත් නමන්න දිගාරින්න බෑ. එච්චරට වේදනාවයි මට වෙච්ච දේ. මම දන්නේ අනිත් කට්ටියට කොහොමද කියලා. ඉතින් දැන් ඔය ගිටාරයක් එහෙම අල්ලන්නවත් බෑ. ඒක දැන් සාමාන්‍ය මාත් මේ ගිටාර ඉස්සර ප්ලේ කළා. ඊට පස්සේ මට අවුරුදු 3ක් විතර වගේ ගිටාරයක් අල්ලන්නවත් නිකන් බෑ. මොකද එච්චරට කකිනවා. මේ ඉතින් මං ඊට පස්සේ තියෙන්නේ කළා මේක කරනවා කියලා කරපුවාම ඒ කාලේ පොඩ්ඩක් අමාරුයි. ඒ කාලේ හැබැයි අමාරුවෙන් අපි ඒක ඇදගත්තොත් ඒක තමයි ජීවිතේ ගන්න ආයි අපේ හැරවුම් ලක්ෂ්‍යය. මේ ඒක අර ඇත්තටම දැන් මම විඳිනවා. අපි අර කුරුල්ලගේ කතාවක් කර කියන්නේ අර මේ එයාට යා ගන්නම බැරුව එයා තීරණය කරනවා කියලා ඔය කොහෙද කන්දකට ගිහිල්ලා කවුරුත් නැති තැනක පිහාටු ගලවලා එහෙම කතාවක් කර අපි කියන්නේ. ඒ වගේ දැන් මේ අමාරු කොටසක් තියෙනවා. ඒකත් ඇත්තටම මේ මාස 3ක් විතර වගේ තියෙන්නේ. මොකද මේ ඉතින් ඒක කලයන් පස්සේ දැන් ඇත්තටම දැක්කම මගේ පෙනුම වෙනස් වෙලා කියලා හැමෝම කියනවා. ඉතින් ඒක මට සන්තෝෂයි. ඒ කියන්නේ දැන් නෙගටිව් දීපු කට්ටිය පොසිටිව් දැන් දෙන්න මොනවා හරි සිම්ප්ටම් එකක් තියෙන්නේ. ඒගොල්ලන්ට තියෙන්නේ මේ දැන් ඒගොල්ලෝ සුදු වෙලා දැන් ඉස්සරට වැඩිය මේ පෙනුමයි ලස්සනයි මේ ඉතින් එහෙම කියනකොට ඉතින් ඇත්තටම සතුටුයි. දැන් ඒක ඇතුලේ අපි කරපු කැපකිරීම ගොඩක් තියෙනවා. ඒ කියන්නේ මම වෛද්‍යවරයා මගේ පවුලේ කට්ටිය ඒ සියලු දෙනාම කරපු කැපකිරීම තොගයක ඉතින් ප්‍රතිඵලයක් තමයි. ඒත් අපිට එතනින් එහාට මේ මං කියන්නේ ඉතින් මේ මිනිස්සෙක් මැරෙන්න තියෙන එකම ක්‍රමය මේක නෙමෙයි. අනිවාර්යයෙන්. ඒ හන්දා තව ක්‍රම වලට මැරෙන්න පුළුවන්.
ඒ වුණත් අපි මේක ජයගත්ත කියන එක මේ මට බය නැතුව මේ ලෙඩින් ඉන්න කෙනෙකුට කියන්න පුළුවන්. මම මේ තීරණය ගත්තේ ඇත්තටම මේ මගේ මගෙන් ජීවත් වෙන මගෙන් යැපෙන සියලුම දෙනාගේ ජීවිත වෙනුවෙන් ගන්න තීරණය. සියලුම දෙනාගේ සුබ සිද්ධිය සඳහා ගත්ත තීරණයක් කියලා කියන්න පුළුවන්. හරියටම හරි. ඒ කියන්නේ එහෙම තීරණයක් ගන්න හේතුව ඒකයි. ඒ කියන්නේ මම තව කාලයක් ජීවත් වුණොත් මට පුළුවන් තව ජීවිත ගාණක් ජීවත් කරවන්න මේ සෑහෙන මට්ටමකට ඒගොල්ලන්ගේ ගමන හදලා දෙන්න. ඉතින් මම ඒක තමයි මට තියෙන එකම විශ්වාසය මාව ජීවත් කරනවා කියන එක. ඉතින් ලෙඩක් තියෙනවා නම් අපි ඒකට කරන්න ඕනේ මොනවා හරි. මොකද ලෙඩ හැදෙන එකම එක්කිනා ඔයා විතරක් නෙවෙයි. ඒ කියන්නේ තව ඕන තරම් මිනිස්සු ඉන්නවා ලෙඩ හැදෙන. ඉතින් මේ අපිට කොහොම හරි වාසනාවකට මේකෙන් බේරෙන්න ක්‍රම තියෙනවා. ඒ වගේම බේරිච්ච කට්ටි ගොඩක් ඉන්නවා. දැන් මම ලයිව් ට්‍රාන්ස්ප්ලාන්ට් එක කරපු හන්දා මේවා කළාට ඇත්තටම එහෙම නැතුව ට්‍රාන්ස්ප්ලාන්ට් කරපු ක්‍රමත් තිබුණා. ඉතින් ඒවැනුත් ජීවත් වෙන ලොකු කොටසක් ඉන්නවා. ඒ මිනිස්සුත් ඇත්තටම ওই වගේ දළු පවුල් රැකගෙන ලොකු ගමනක් ගියපු ඒවා මම ඇස් දෙකට දැකලා තියෙනවා. ඉතින් මම කියන්නේ එහෙම ඉන්නවනම් මට කරන්න පුළුවන් මගේ පැත්තෙන් මේකයි මේක පටන් ගත්තෙත් මගේ පැත්තෙන් කරන්න පුළුවන් සියලුම දේ මම කරනවා. ඕගොල්ලන්ට පෞද්ගලිකව මාත් එක්ක කතා කරලා මේ දේවල් ටික මේ ඕගොල්ලන්ට කරගන්න පුළුවන්. පැතුමා ඒ කාරණාවට මම දෙයක් එකතු කරන්න කැමතියි. අද විඳවන ජීවිතය දවසක විඳින්න නම් ඔබට යම් කාලයක ලොකු කැපකිරීමක් කරන්න වෙනවා ඔබට ඔබේ පවුලේ සියලුම දෙනාට. ඉතින් මං කියන්නේ ඔබට මේ රෝගය වැළඳිලා තියෙන්න පුළුවන්. කුමන රෝගයක් වුණත් ඔබට වැළඳිලා තියෙනවා නම් ජීවිතය වෙනුවෙන් ගන්න තීරණ ගන්න පසුබට වෙන්න එපා. මොකද ලංකාවේ වෛද්‍යවරුන් ගත්තොත් දක්ෂ වෛද්‍යවරුන් අපිට ඉන්නවා. ඒ වගේම තාක්ෂණය ගත්තොත් ඊටම දක්ෂ හොඳ තාක්ෂණයක් අපිට තියෙනවා. ඉතින් වෛද්‍ය ශාස්ත්‍රය ගත්තාම ඒකත් එක්ක මම පැතුමයි මේ අපි දෙන්න මේ වැඩසටහන පටන් ගන්න කලින් පොඩි කතා බහක නියලුණා. ඔයාලට මතක ඇති. එතකොට මට කියනවා නංගි ඇත්තටම මම දැන් අර සෝෂල් මීඩියා වල අප්ඩේට් කරපු සමහර වීඩියෝස් නිසා මට මේ සෑහෙන කෝල්ස් එනවා මැසේජ් එනවා මේ රෝගය ගැන අහලා. ඉතින් ඒ ගැන මොකක් හරි පියවරක් ඉදිරියට තියන බලාපොරොත්තුවක් තියෙනවද කොහොමද? ඔව් ඇත්තටම දැන් මේකේ තව චූටි කාරණාවක් තියෙනවා මේක මතක් කරන්න. මේක අදාළ වෙන පාර්ශව දෙකක් ඉන්නවා. ඒ කියන්නේ මේ පණිවිඩය යා යුතු පාර්ශව දෙකක් ඉන්නවා. එකක් තමයි මේක මේ රෝගියා අනිත් කෙනා තමයි දායකයා. ඉතින් මේ දෙන්නටම මට කතා කරන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. ඒකට මොකද මම ඒකේ සම්පූර්ණම මේ රහස්‍යභාවය ආරක්ෂා කරනවා. මොකද මම දන්නවා ඒකේ තියෙන දේ. මොකද මම ඒක අත්විඳා මම මේ ඉදිරියට ඇවිල්ලා මේක කතා කළාට මම දන්නවා කිසිම කෙනෙක් එන්නේ නැහැ මේක කතා කරන්න. ඉතින් මං ඒකේ දන්නවා මේ තියෙන මේ ඕගොල්ලන්ට තියෙන මේ පැකිලීම මොකක්ද කියන එක සහ ඕගොල්ලන්ගේ දේවල් පරිස්සම් කරගන්න ඕන විදිහ මම දන්නවා. ඒ නිසා ඕගොල්ලන්ගේ ප්‍රයිවසි කියන එක මම උපරිමේම මේ තියලා මං කරන්නම්. නම්බර් එක මතක නම් අපි මතක් කරමු. එහෙම නැත්නම් 0.7යි 42යි 41යි 5002. හොඳයි. පැතුමයි ඒ කතා කරපු නම්බර එකට අපි තිරේ දෙස්සනවා ඒ නම්බර එක. ඒ නම්බර එකට කතා කරන්න. ඒකත් එක්කම අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ නම්බර එක දාලා තියෙනවා. ඉතින් මේ රෝගය ගැන රෝගයක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැනගන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම දායකයෙක් වෙන්න පුළුවන්. මේ කුමන ආකාරයක කෙනෙක් වුණත් ඔබට ඕනම වෙලාවක කතා කරන්න හැකියාව තියෙනවා. විස්තර දැනගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ මතක් කිරීමත් එක්ක පැතුමයි බොහොම ස්තුතියි අද වැඩසටහනට ආවට. මං හිතන්නේ වැඩසටහනේ මේ අපි කතා කරපු හැම සාකච්ඡා වටයකදීම
ඕනම කෙනෙක්ට වටින තොරතුරු රසක් අපි කතා බහට ලක් කළා. එකත් එක්ක ඔව් පැතුමයි තව මොනවා හරි කියන්න තියෙනවා නම් තවත් කියන්න පුළුවන් කතා කරන්න. ඇත්තටම මේ මම නැවත වරක් මතක් කරන්නේ මේ කියන්නේ දායකයන්ට මේ මේක ජීවිත ගොඩක් ආරක්ෂා කරගන්න මේ ගොඩාක් පිනක් කරගන්න තියෙන පුදුම අවස්ථාවක්. අනිත් එක ඔයාට මේකදී අවදානම කියන එක මම දන්නවා ඒක බොහොම අඩුයි. ඒකට මේ ලංකාවේ තියෙන තාක්ෂණي හොඳටම ඇති මේ අපිට රිකවර් වෙන්න. ඒ වගේම රෝගියාටත් මම කියන්නේ මේ කාරණාව මෙහෙමම තමයි. ඇත්තටම මගේ නම්බර් එක මට දෙන්න බෑ. මම මේ දැන් මේ කතා කරපු ටිකෙන් සැලකිය යුතු මේ කෝල්ස් ගොඩක් ආවා. ඒ මොකද මං සමහර වෙලාවට අවුරුදු ගාණක් මාත් එක්ක කතා නොකරපු යාළුවෝ ලංකාවෙන්ද පිටරටින්ද මේ ඇත්තටම මගේ Facebook එකකින් මම සාමාන්‍ය ඇක්ටිව් මිනිස්සෙක් නෙමෙයි. මම ඒත් අර යාළුවෝ ගොඩක් කතා කළා. ඒ හන්දා මට මේකට වෙනමම මේ Facebook මොනවාද මේ account එකක් හදලා ওই නම්බර එක මම මේ ගත්තේ එකයි. මේ මට ඇත්තටම අර මගේ ෆෝන් එකත් එක තරහ වෙන්න එපා. මේක මගේ නම්බර එක සමහර වෙලාවට දීලා මට අමාරුයි. ඒ කියන්නේ මගේ ව්‍යාපාරික කටයුතුත් එක්ක සහ පුද්ගලික ජීවිතයයි මේන කොල්ස් ඔක්කොම මැනේජ් කරගන්න අමාරු නිසා තමයි පැතුමයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. ඔව්. ඉතින් මේ ඒක තමයි කියන්න තියෙන්නේ. හරි හොඳයි. මම හිතනවා අපි මේ කරපු හැම සාකච්ඡා වටේකදීම ඔබට යම් දෙයක් එකතු වෙන්නේ නැති, ඔබේ තිබු ගොඩාක් ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැති සහ අපි තව සාකච්ඡා වට කීපයක්ම සිදු කිරීමට නියමිතයි. ඉතින් මේ මතක් කිරීමත් එක්ක ගිහින් එන්නම් සුබ දවසක්. ඒ වගේ මතක් කරනවා ආයුෂ බොහෝ වේවා.